Hello everyone. Have a good day to you. ඉතින් ඔයා අදම අපේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන එහෙම නැත්නම් අපේ channel එකත් එක්ක එකතු වෙන කෙනෙක් නම් ඉතින් අපේ වීඩියෝස් වලට like එකක් දාලා comment කරගෙන channel එක subscribe කරගෙන අපිත් එක්ක එකතු වෙන්න කියලා මුලින්ම ආරාධනා කරනවා. එහෙම නැත්නම් ඔයා පරණ කෙනෙක් නම් අපේ lesson එකත් එක්ක අද එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අද ඔයගලන්ට ගෙනාවේ ඉතාමත් වැදගත් පාඩමක්. ඉතින් මම හිතනවා ඒක පොඩි අයට විතරක් නෙවෙයි මේ phrases ටික ඉගෙන ගත්තොත් ලොකු අයට උනත් වැඩිහිටි කෙනෙකුට උනත් මේ phrases ටික වාගේ ඉංග්‍රීසි ටික improve කරගන්න ඉතාමත් වැදගත් වෙයි. ඒ වගේම ආරම්භයක් ගන්න ඉතාම වැදගත් phrases ටිකක් අද අපි කරන්න යන්නේ. ඉතින් එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. Okay. ඉඳ ගන්න. Sit down. Sit down. හිට ගන්න. Stand up. Stand up. මෙහෙ එන්න. දැන් අපි පොඩි බබෙකුට මොකක් හරි දෙයකට මෙහෙට එන්න කියලා කතා කරනවා නම් අපි කියන්න පුළුවන් come here. Come here. ඉතින් මේකට පොඩි කෑලි එකතු කරන්න. පුතා come here. Baby come here. මෙන්න කියන්න පුළුවන්. right? එතනට යන්න නැත්නම් අතනට යන්න. Go there. Go there කියලා කියන්න පුළුවන්. right? ඒ වගේම මේකට පොඩි please කියලා කැලලක් ඔයාලට ඇඩ් කරගෙන තව ටිකක් වාක්‍ය polite කරගන්න පුළුවන්. Please go there. ඒ වගේ. හරි? ඊළඟට එළියේ ඉන්න. Stay outside. Stay outside. ඔන්න දැන් එළියේ මොනවා හරි වහිනවා. එහෙම නැත්නම් අනතුරුදායක දෙයක් වෙනවා. හරි? අපිට කියන්න පුළුවන් බබාලට stay inside. Stay inside කියලා නේ. ඇතුළෙම ඉන්න. right. එළියට යන්න එපා. මම කලින් කිව්ව අවස්ථාවේ මේකත් use කරන්න පුළුවන්. don't go out. Don't go out. හෙලවෙන්න එපා. හෙලවෙන්න එපා. don't move. Don't move. right. බොරු කියන්න එපා. අපි පොඩි බබාලා චුටි කාලේ චුටි බොරු කියනවනේ. අපිට කියන්න පුළුවන් ඒ වගේ වෙලාවක don't tell lies. බොරු කියන්න එපා. don't tell lies. හරි. එහෙම නැත්නම් මෙහෙම කියන්න පුළුවන්. මට ඇත්ත කියන්න. tell me the truth. Tell me the truth. stop running. දුවන එක නවත්තන්න. දැන් ওই බබාලා ඉන්නවනේ ටිකක් දක්කාර ආයේ නේද? එතකොට අපිට අනතුරුදායක තැනකින් අපි යනකොට එයා දුවනවා. හරි? ඒ වගේ අවස්ථාවක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. stop running. Stop running. හරි? හරි. මගේ පස්සෙන් එන්න නැත්තම් මම follow කරන්න කියලා කියන්නේ කොහොමද? follow me. Follow me. right. හයිය කතා කරන්න දැන් අපිට දැන් ඇහෙන්නේ නැත්තම් බබේ කතා කරද්දි අපිට ඇහෙන්නේ නැත්තම් පුතේ speak loudly කියන්න පුළුවන්. right? පැහැදිලිව කතා කරන්න. පැහැදිලිව කතා කරන්න කොහොමද කියන්නේ? speak clearly. right. තරහ වෙන්න එපා. අපිට කියන්න පුළුවන් මොන හරි දෙයකට පුතා තරහ වෙන්න එපා. don't be angry. පුතා don't be angry. right? පුතා දැන් කම්මැලි මොන හරි වැඩක් දුන්නාට පස්සේ ඊතරම් ඉස්කෝලේ වැඩක් කියලා. එයා කම්මැලි වෙලා ඉන්නවා. අපි කියන්න පුළුවන් don't be lazy. Don't be lazy. right? okay. සතුටු වෙන්න. be happy. right. ඔන්න මේ බබාලා ගැන තව දඟ වැඩක් තමයි කොණ්ඩේ අදිනවනේ. එතකොට ඉතින් ගොඩක් රිදෙනවා. අපිට ඒ වෙලාවට කියන්න පුළුවන් don't pull my hair. Don't pull my hair. මගේ කොණ්ඩේ අදින්න එපා. right. ඒක ඉක්මනින් කරන්න. do it fast. ඒක ඉක්මනින් කරන්න. do it fast. right. ඉක්මන් කරන්න අපි දැන් කොහේ හරි ගමනක් යන්න ලෑස්ති වෙනවා කියලා හිතන්න. ඔහේ ලෑස්ති වෙන්න නැතුව ඉන්නවා. හරි? එහෙම කරනවනේ පොඩි කට්ටිය නේද?
හරි. ඒ වෙලාවට අපිට ඔන්න කියන්න පුළුවන් phrase එක තමයි hurry up. hurry up. මට අහුම්කම් දෙන්න පුතා. මට අහුම්කම් දෙන්න. මම කියන දේ අහන්න. Okay? ඒ වෙලාවට අපිට කියන්න පුළුවන් listen to me. listen to me. right? තව සමහර අය අනතුරුදායක දේවල් අල්ලනවා. එයා දන්නේ ඒක අනතුරක් කියලා. ඒකට අපිට ඒක කියලා දෙන්න කොහොමද කියලා දෙන්නේ? ඒක අල්ලන්න එපා. Don't touch it. Don't touch it. right. මෙහෙ බලන්න. මෙහෙ බලන්න. Look here. Look here. මේක බලන්න. Watch this. Watch this. වතුර බොන්න. Drink water. Drink water. අනන්න එපා. අනන්න එපා. කොහොමද කියන්නේ? Don't cry. Don't cry. කරුණා කරලා hina වෙන්න. Smile please. නැත්නම් please smile කියලා කියන්නත් පුළුවන්. පරක්කු වෙන්න එපා. පුතේ පරක්කු වෙන්න එපා. පුතා don't be late. Don't be late. right. ඔන්න ඔය වගේ phrases ටිකක් තමයි අද අපි ඔයාලට අරගෙන ආවේ. ඉතින් ඔයාලට පොඩි බබාලත් එක්ක එහෙම නැත්නම් වැඩිහිටියන් එක්ක උනත් සමහර phrases use කරන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් මේ දේවල් ටික ඉගෙනගෙන ඉන්න එක වැදගත් කියලා මට හිතුණා. ඒ වගේම මේ වගේ phrases තව ඉදිරියට ගේන්න ඕන නම් ඔයා like එකක් දාලා අපේ වීඩියෝ එකට කමෙන්ට් කරගෙන යන්න. මෙන්න මේ phrases ටික තව ටිකක් අරගෙන ඉන්න කියලා. එතකොට මට පුළුවන් ඔයගලගේ අවශ්‍යතාවය මත තවත් වීඩියෝස් මේ හා සම්බන්ධ ඒවා ටිකක් අරගෙන ඉන්න. ඉතින් ඒ වගේම ඔයා අලුතෙන් අපිත් එක්ක එකතු වෙන කෙනෙක් නම් මම නැවත මතක් කරනවා අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. එතකොට ඔයාට මේ වගේ වීඩියෝස් හොය ඉන්න ඕනේ. ඔයගේ ළඟටම අදාළ වීඩියෝස් ටික අරගෙන ඉන්න පුළුවන්. ඒ වගේම ඊට අමතරව අපි මුලින් ඉඳන් කරපු වීඩියෝස් ටික අපේ channel එකේ තියෙනවා. ඔයාට ඕන නම් ඒ ටිකත් බලන්න පුළුවන්. ඒ වගේම ඒවටත් කමෙන්ට් කරගෙන යන්න අදාළ විදිහට. ඒ කියන්නේ ඔයාලට මොනවා හරි ඕන නම් තව lessons ඕන නම් ඒ වගේ මේ වගේ lessons ටිකක් තව කරත් හොඳයි කියලා හිතනවා නම් මටත් idea එකක් ගන්න. ඉතින් මගේ channel එක අලුත් මම හිතනවා ඔයාලා ඒ උදව්වත් කරගෙන යයි කියලා. ඉතින් එහෙනම් අදට මේ lesson එක අපි ඉවර කරනවා. තවත් අලුත් lesson එකකින් හම්බ වෙමු. හැමෝටම thank you. Good luck.